ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. අද අපි මේ කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ පොඩි වීඩියෝ එකක් දාන නිකිල් නීති වලට මේ අපේ ළමයි පොඩ්ඩක් ඉල්ලලා තිබ්බා මේක කරලා දෙන්න කියලා. දැන් ප්‍රශ්නයක් නැහැ නේ අපේ channel එකේ තියෙනවානේ. ඒකෙන් දානවා පොඩි ෂෝට් වීඩියෝ එකක් වගේ. ෂෝට් නම් නැහැ ඉතින්. මේ විනාඩි 10ක් 15ක් විතර ඇයි කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. සූරි ළමින් කරලා දෙන්න මේ ටික කට් දාලා සාරනවා. හරිද? නිකිල් නීති ඉගෙන ගත්තී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන්ම ගුණ කිරීම හා බෙදීම් ආශ්‍රිත නිකිල් නීති කියලා ටිකක් තියෙනවා. ආයෙ තියෙනවා එකතු කිරීම සහ අඩු කිරීම කියලා මේ භාවිතා කරන නිකිල් නීති ටිකක් තියෙනවා. මම මුලින්ම මේ කරන්න හිතලා තියෙන ගුණ කිරීම හා බෙදීම මේක තමයි මේ මාතෘකාව ලියලා තියෙන්නේ. අපි එහෙනම් පටන් ගමු. මම මුලින්ම පටන් ගන්නවා ගුණ කිරීම ආශ්‍රිත නිකිල් නීති කියන මේ ටික මුලින්ම කියලා දෙනවා. හරිද? ඒ වගේම දැන් මම බෝඩ් එකේ ලියද්දි මම ලියන්නේ මේ පැත්තෙන් ඉඳලා මෙහෙට ලියන්නේ. මොකද කිව්වොත් දැන් මේ පැත්තෙන් ඉඳලා ලියුවොත් දැන් තමයි මම ආයේ මේ පැත්තට ලියද්දි මගේ ඇඟට කවර් වෙනවා ලියපු ටික. හරිද? ඒක නැති වෙන්න තමයි මම මේ පැත්තෙන් ඉඳලා ලියන්නේ. පටල ගන්න එපා. කියලා තමයි පටන් ගත්තේ. මොකද නැත්තම් මේ ඕගොල්ලන්ට පේන්න තියෙනවා මම ලියන එක මේ පැත්තේ ලියලා මේ පැත්තට ආයෙලා ඇද්දි ඇඟට කවර් වෙනවනේ. ඒක නැති වෙන්න තමයි මම මේ පැත්තට ලියන්නේ. ඕගොල්ලෝ ලියන විදිහට පොතේ හරි විදිහට ලියන්නේ. හරිද? හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි නීතියට. පළවෙනි නීතියට යමු. හරිද? හරි. ධන සංඛ්‍යාවකුයි තවත් ධන සංඛ්‍යාවකුයි ගුණ වුණාම එන්න ඕන උත්තරේ මොකද්ද? එන්න ඕන උත්තරේ ධන. මේක තමයි අපේ පළවෙනි නීතිය. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ ඍණ සංඛ්‍යාවකුයි තවත් ඍණ සංඛ්‍යාවකුයි සුළු වුණාම එන්න ඕන උත්තරේ මොකද්ද? ඒ ධනම තමයි. ලකුණු සමානයි නම් එන්න ඕන උත්තරේ ධන. මේ පේන ඍණයි ධන. ධනයි. එහෙනම් පොඩ්ඩක් කනපාඩමක් වගේ කරගන්න. මේක ඉතින් මේ ඔළුවේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉස්සරහට දැන් අපි සමීකරණ පාඩේ මේ සමගාමී සමීකරණ කොටසට ගියාම ගොඩක් සමීකරණ සුළු කරද්දී මේ ටික ඕනේ වෙනවා. මේ ගුණ කිරීම බෙදීම ටික ඕනේ වෙනවා. ඒකයි මේක අදාළ මේ එඩිට් කරන්න කලින් මේක කරන්නත් මගේ අදහසක් තිබ්බා ඔයගොල්ලෝ කිව්ව කරලා දෙන්න කියලා. මේ කරලා දාන්න ඒකයි. හරිද? එතකොට කාටවත් දන්නේ නැහැ කියන්නේ බෑනේ. හරි. අපි යනවා අපේ තුන්වෙනි නීතියට. තුන්වෙනි නීතියට ධනයි ඍණයි ගුණාම එන උත්තරේ ලකුණු වෙනස් නම් එන්න ඕන උත්තරේ තමයි ඍණ. උත්තරේ දෙන්න ඕන ලකුණු තමයි ඍණ. හරිද? මේ ධනයි ඍණ. මේක අනිත් පැත්තට ලියුවත් එහෙම තමයි. ඍණ තිබිලා මෙතන දාන්න තිබ්බත් ඒත් දෙන්න ඕන උත්තරේ දෙන්න ඕනේ ඍණ කියන එක තමයි. හරිද? හරිද? ඔය ටික මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. මම දැන් මේ හතරට උදාහරණ හතරක් හදන්නම්. ඒකෝට මෙතනින් අල්ලගත්තේ නැති එකෙන්ද මොකක්ද තේරුම් ගන්න තියෙනවා. උදාහරණ කරද්දී තේරෙනවා. උදාහරණ කරද්දී අහගෙන ඉන්න මොකද මේ ඉලක්කම් වලින් උදාහරණ කරන්නේ එකම ඉලක්කම නෙමෙයි ඕගොල්ලෝ ගණන් වල තියෙන්නේ. මම මේ නිකන් මට ඉලක්කම් ටිකක් දාන්න බෑ. ඒ නිසා මේක බලාගෙන ලියා ගන්නලා කියන එක අහගෙන ඉන්න එක තමයි හොඳම දේ. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්තට තමයි මම ලියන්නේ. ඇන්ඩර් කව වෙන නිසා. මම මේ පළවෙනි උදාහරණයට හදනවා. පළවෙනි එකට හදනවා නීතියට. හදන උදාහරණයක් ධන 10 ගුණ කිරීම ධන 5. හරි. අපේ නීතිය මොකද්ද? ධනයි නම් එන්න ඕන උත්තරේට ධන. මෙතනක් ධන. එහෙනම් එන්න ඕන උත්තරේ ලකුණක් ධන. 10 වරක් 5 කියන්නේ 50යි. උත්තරේ ධන 50යි. හරි. ඊට පස්සේ දෙවෙනි එකට මම උදාහරණයක් ලියා ගන්නවා. ඍණ 2 වතාවක් ඍණ 6. ඍණ 2 වතාවක් ඍණ 6. ලකුණු සමානයි දෙකේම. මම කිව්වා ලකුණු සමානයි නම් එන්න ඕන උත්තරේට ධන. ගුණ කරද්දී බෙදද්දී දෙකේම එකම නීති ටික තියෙන්නේ. බෙදද්දී තියෙන මේ නීති ටිකමයි. මම බෙදද්දී මේ ටිකම ලියලා පෙන්නන්නම්. වඩාත් පැහැදිලි වෙන්න හින්දා මම එහෙම කරන්නේ නැත්තම් මේ මෙතන බෙදීමක් දාන්න ගියත් එකයි. ඒක මෙහෙම ලියද්දි අපහැදිලි වෙයි කියලා හින්දා තමයි මෙහෙම ලියන්නේ. හරිද? තව ටිකක් ඇදලා මේක කියන්නේ එහෙම. දැන් ඍණයි ගුණ වෙනවා නම් එන්න ඕන උත්තරේ ධන. දෙවරක් 6 කියන්නේ 12යි. උත්තරේ ධන 12යි. හරි. අපි තුන්වෙනි එකට යන්න. මෙතන ධන, මෙතන ඍණ තියෙන එකක් ගත්තොත් මම මෙතන ලියනවා ධන 4 වතාවක් ඍණ 5 කියලා ලියනවා. ධන 4 වතාවක් ඍණ 5 කියලා ලියනවා. මෙතන ධන, මෙතන ර්ණ තියෙන්නේ. ධනයි ඍණයි නම් එන්න ඕන උත්තරේට එන්න ඕන ලකුණ ඍණ. ලකුණු වෙනස්නේ. ඒ හින්දා තමයි එහෙම එන්නේ. ඍණ 4 වරක් 5 කියන්නේ 20යි. ඍණ 20යි. මේවා ඉතින් වරහන් දැම්මම ප්‍රශ්නයක් නැහැ. වරහන් දැම්මම නැහැ. මේ තියෙන ඉඳන්ම වරහනක් දැම්මේ. පැහැදිලි වෙන්නේ. ඒක වෙන විශේෂ හේතුවක් නැහැ. හරිද? හරි. අපි යන් ඉන්න තවත් උදාහරණයකට ඊළඟ උදාහරණයක් මම මෙතන ලියනවා ඍණ 3 වතාවක් ධන 6 කියලා.
මම මට එන්නේ ඉලක්කම් දාන්න නැතුව මේ විශේෂ මුකුත් නැහැ නිකන් ඔය ඉතින් ඉලක්කම් ටිකක් දාලා තමයි කරන්නේ. මෙතන ලකුණු පැහැදිලි කිරීම කරන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. ඒ හින්දා මම එහෙම දාන්නේ. ඔය ඉලක්කම් වල විශේෂත්වයක් නැහැ. ඍණයි ධනයි නම් එන්න ඕනේ. ඍණයි ධනයි නම් ගුණ වෙනවා නම් මේ ඍණයි ධන ගුණ වෙනවා. අපේ නීතිය තමයි එන්න ඕන උත්තරේ දෙන්න ඕන ලකුණ ඍණ. තුන් වරක් අය කියන්නේ 18. ඍණ 18. හරිද? මේ ටිකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් තේරුම් නැත්නම් තියෙනවා නම් ලියා ගන්න පුළුවන් ඕනට. දැන් ඒකට වෙලාව දෙනවා, ටූට් වෙලාවක් දෙන්න. හරි. අපි යමු එහෙනම් අපි ඊළඟ එකට මේ බෙදීම ආශ්‍රිත ගැටලුවදී කොහොමද නිකල් නීති ටික වෙන්නේ කියලා. ඒවත් ඉතින් අර කලින් ටික වගේම තමයි ලියන්නේ මේ ටිකමයි. අවන්න අපි ලියලා කරමු. මම පළවෙනි එක ලියනවා. ධන සංඛ්‍යාවක් තවත් ධන සංඛ්‍යාවකින් බෙදුනහම ඒ එන්න ඕන උත්තරේ ලකුණ වෙන්නේ ධනම තමයි. ලකුණු සමානයි නම් එන්න ඕන උත්තරේ ධන. දැන් ඍණ තිබ්බත් එකයි ඈ. ඍණ සංඛ්‍යාවක් තවත් ඍණ සංඛ්‍යාවකින් බෙදුවත් එන්න ඕන උත්තරේ මේ තියරි කරනවා ධන. මොකද ලකුණු සමානයි නම් බෙදුවම ගුණ කරාමත් එන්න ඕනේ ධන. හරිද? ලකුණු අසමානයි නම් ඊළඟ උඩ ධන තිබිලා ධන සංඛ්‍යාවක් තිබ්බා යට ඍණ සංඛ්‍යාවක් තිබ්බොත් එන්න ඕනේ ලකුණු මේ උත්තරේ එන්න ඕනේ ලකුණු තමයි ඍණ. එන්න උත්තරේ ලකුණු තමයි ඍණ. ධනයි ඍණයි නැත්නම් ධනයි මොකක්ද මොනවා වුණත් ඒකයි. මේ ලකුණු අසමානයි නම් එන්න ඕන උත්තරේ දෙන්න ඕනේ ඍණ. හරි. මේක ඉතින් අනිත් පැත්තට මම ලියනවා ඍණයි ධනයි එහෙම ආවත් එන්න ඕන උත්තරේ දෙන්න ඕනේ ඍණ. හරිද? හරි. මේක තමයි තියෙන නීති ටික. මේකෙත් අර කලින් වගේ මේ උදාහරණ හතරක් කරලා දාන්නම්. එතකොට වඩා පැහැදිලි වෙයි ඔයගොල්ලන්ට මේ කියන එක ගැන. හරිද? වඩා පැහැදිලි වෙයි කියන එක ගැන. හරි. අපි ලියමු ධන සංඛ්‍යාවක් මොකක් හරි ධන සංඛ්‍යාව දෙක බෙදීමක් කිව්වම මොකක්ද ලියන්නේ? ධන 50 බෙදීම ධන 10යි. ධන 50 බෙදීම ධන 10යි. හරි. ධන 50 බෙදීම ධන 10යි. මෙතනත් ධන ලකුණු සමානයි නම් එන්න ඕන උත්තරේ ලකුණ වෙන්නේ ධන. දැන් ඒක අපි දන්නවා කටපාඩම් වගේ. මේ කියද්දි පොඩ්ඩක් මම මාතේක මේ කියද්දි ඔයගොල්ලෝ කියන්න මේක කියන්න බලන්න. එතකොට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මෙතන මේ වෙලාවේ මේක අල්ල ගන්න පුළුවන්. ලේසි ලියන්නේ 50 10න් බෙදුවා කියන්නේ 10ක් 5යි. උත්තරේ එනවා ධන 5ක් කියලා. හරිද? හරි. අපි යනවා දෙවෙනි උදාහරණයට අපේ. දෙවෙනි උදාහරණය දෙනවා ඍණ සංඛ්‍යා දෙකක්ම කියන එක. මම ලියනවා ඍණ 6 බෙදීම ඍණ 2. ඍණ 6 බෙදීම ඍණ 2. හරිද? දෙකේම ලකුණු සමානයි. මෙතනත් ඍණ මේ උඩත් ඍණ යටත් ඍණ. එහෙනම් උත්තරේ දෙන්න ඕනේ ධන කියලා. දන්නා රූල් එකනේ. හරිද? මේක දැන් බෙදුවම 6 දෙකෙන් බෙදුවම 3යි. උත්තරේ 3යි. ධන 3යි. හරිද? අපි යනවා අපේ ඊළඟ උදාහරණ ගන්නට. යනවා. මම මේක ටිකක් වේගෙන් කරන්නේ. ටක්කාලා කියාගෙන යන්නේ මේක ඉතින් හැමෝම දන්න දේ අර ಗುಣ කිරීම වෙන එකම හින්දා තමයි මම මේ ටක්කාලා කියාගෙන යන්නේ මේක. මේ ලොකු දෙයක් මේක ඇදලා කියන්න දෙයක් නැති හින්දා. හරිද? අපි යනවා අපේ මොකක්ද ඊළඟ ධන 18 බෙදීම ඍණ 6 කියලා ලියා ගන්න. ධන 18 බෙදීම මම ඉලක්කම් ගන්න හිතන්නේ මම මට එන ඉලක්කම් ලියන්නේ. කට දැන් මේ ඔළුවට එනවා ලියලා දාන්න නිකන්. ඉලක්කම් ලකුණු ගැන කියලා දීම දැන් අදහස් කරන්නේ මෙතන ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා කිව්වා වගේ. ධන සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාවක බෙදෙනවා නම් මේ ලකුණු අසමානයි. එහෙනම් එන්න ඕන උත්තරේ දෙන්න ඕනේ ඍණ. මෙතනත් එහෙමයි. මෙතන අසමානයි ධනයි ඍණයි දෙන්න. එන්න ඕන උත්තරේ දෙන්න ඕන ඍණ. 18න් බෙදුවා කියන්නේ 3යි. උත්තරේ ඍණ 3යි. හරිද? උත්තරේ ඍණ 3යි. අපි යනවා අපේ අන්තිම උදාහරණයට, අවසන් උදාහරණයට. මේකට මම ලියනවා ඍණ 20 බෙදීම ධන 5. ඍණ 20 බෙදීම ධන 5. හරිද? ලකුණු අසමානයි ධනයි ඍණයි කියන දැන් ඉතින් කඩපාඩම් වගේ කියන්න පුළුවන්. ධනයි ඍණයි බෙදෙනවා එන්න ඕන උත්තරේ දෙන්නේ ඍණ 20 5න් බෙදෙනවා කියන්නේ මේ 20 බෙදීම 5යි කියන්නේ 4යි. උත්තරේ ඍණ 4යි. හරිද? ගුණ කිරීම බෙදීම ආශ්‍රිත තියෙන මේ ටික තමයි නීති ටික. මම ඒ ටික දැන් කරලා ඉවර කරා. මේක අඩුපාඩුවක් තියෙනවා නම් දාගන්න. ඊට පස්සේ අපි ඉතිරි ටිකට යන්න. මේ ටික දාගන්න. මම අඩුපාඩුවක් තියෙනවා. හරි. අපි නම් මේ දැන් මේ ටික බලමු. අපි ඊළඟට යනවා එකතු කිරීම හා අඩු කිරීම ආශ්‍රිත මේ තියෙන නිකලෙන්දී මොනවද ඒව ගැන ඉගෙන ගමු. මේකම එකතු කිරීම අඩු කිරීම කියලා කලින් වගේ දෙපාරකට කරන්නේ නැහැ. එකපාරටම කරනවා මොකද මේක දෙපාරකට කරන්න දෙයක් නැහැ මේක.
කියලා දෙන්න දෙයක් නැහැ. මේ අඩු කිරීමෙත් ටිකක් තමයි ටිකක් කියලා දෙන්න තියෙන්නේ. එකතු කිරීම නම් ඉතින් සරල දෙයක් තියෙන්නේ. හරිද? එහෙනම් මම මේ එකතු කිරීම අවශ්‍යද? ගණන්වල තියෙන මේ නීති කියනවා. අපේ පළවෙනි නීතිය තමයි ධන සංඛ්‍යාව තවත් ධන සංඛ්‍යාවක් එක්ක එකතු වෙනවා නම් එන්න ඕන උත්තරේ ලකුණ තමයි ධන. ඒක අපි මොන්ටිසෝරි කාලේ ඉඳලා දන්නවා. හරිද? ඒක අපි දන්නවා පොඩි කාලේ ඉඳලා. හරිද? ඒක බේසික්. ඊට පස්සේ මේවත් ඉතින් බේසික් තමයි කිය කලින් කිව්වත් එහෙම තමයි ඉතින් මේ කිව්වද ඊට පස්සේ අපි කියනවා ඍණ සංඛ්‍යාවක් තවත් ඍණ සංඛ්‍යාවක් එක්ක එකතු වෙනවා නම් ලකුණු සමානයිනේ. ලකුණු සමානයි නම් අපි කරන්නේ ඒ සංඛ්‍යා දෙක එකතු කරලා ඒ ඉස්සරහින් ඍණ ලකුණක් දානවා. ඍණ ලකුණක් දානවා. මෙහෙම කරන්න මේ විදිහට කරනවා නම් කරන්න ඕනේ දෙකම ඍණ සංඛ්‍යා දෙක එකතු වෙන්න තියෙනවා නේ. උදාහරණයකට මෙන්න ඍණ 5 ධන ඍණ 10. මේ වගේ තියනවා නම් මේක කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ඍණ එකතු කරන්න තියෙන්නේ. හරිද? මෙතන ඍණ එකතු කරන්න තියෙන්නේ. එහෙනම් ලකුණු දෙකේම සමානයි. මේ 10 5 එකතු වුණාම 15යි. 10 5 එකතු වුණාම 15යි. ලකුණ ඍණ. හරිද? ඒ වගේ තමයි කරන්න තියෙන්නේ. මේක තවදුරටත් පොඩ්ඩක් හරි අපහැදිලිකමක් තියෙනවා නම් උදාහරණ කරද්දී අල්ලගමු. මොකද මේක ලොකු දේවල් නිකන් නැහැ. මම මේක ඉතුරු ගණන් ටික කොහොමත්ම තීරී විදියට මෙහෙම ලියන්නේ නැහැ. මොකද ලිව්වොත් පටල ගන්නවා. ඔයගොල්ලෝ දැන් මේ ටිකත් මට හිතෙනවා පළවෙනි එක නම් උඩ නැහැ. දෙවෙනි එකත් පටල ගනීද කියලා මට හිතෙන හින්දා මම මෙතනින් එහාට ඉලක්ක ගණන් ටික උදාහරණ විදියට කරනවා. ඒ නිසා මේ කියන එක අවධානයෙන් අහගෙන ඉන්න. මේක ඉතුරු ටික ඔයගොල්ලන්ට වැදගත් වෙයි ගොඩක් දුරට. හරිද? අපි යනවා අපේ උදාහරණ වලට යනවා අපි මම මෙතනින් පල්ලෙහාම උදාහරණ දී ගන්නවා නම් මොකද මේ පැත්ත තෝරන්නේ කියලා හිතනවා. අපේ පළවෙනි උදාහරණය ගමු. මේකට ගමු උදාහරණයක්. ධන 2 ධන 5. හරිද? මේවනේ මොන්ටිසෝරිනේ 5 2 එකතු කරන්න කිව්වම ඕනේ ඒක දන්නවා ධන 7යි කියලා. හරිද? මම මේක වැඩි කියලා දෙන්න යන්නේ නැහැ. මේක කියලා දෙන්න දෙන්නේ නැහැ. හරිද? කියලා දෙන්න දෙන්නේ නැහැ. ඊළඟ එකට යනවා. මේකෙත් එහෙම තමයි. මේකෙත් කියලා දෙන්න දෙන්නේ නැහැ ඇත්තටම. මේක යනවා ඍණ 5 එකතු කිරීම ඍණ 7. ඍණ 5 එකතු කිරීම ඍණ 7. මේකේ ඕගොල්ලන්ට මේ විදිහට මේක කටපාඩමින් කරන්න පුළුවන්. නැත්තම් ඕගොල්ලන්ට ඉස්සෙල්ලා මම කියලා දුන්නා නේද? ಗುಣ කිරීම ආශ්‍රිත නිකල නීති කියලා જાතියක් කියලා දුන්නා නේද? දැන් මේකේ බලන්න මෙතන මේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වරහණකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් ಗುಣ කිරීමක් තමයි එතන තියෙන්නේ. ඕගොල්ලන්ට අර කියලා දීලා තියෙනවා අර වන් වේ උදරි කියලා එකක් තියෙනවානේ. ඒකේ වරහණෙන් කරන්න ඕගොල්ලෝ ಗುಣ කරන්නේ නැහැ. මෙහෙම එකක් තිබ්බොත් ඕගොල්ලෝ මෙහෙම එකක් තිබ්බොත් දෙක මෙහෙම එකක් තිබ්බොත් ඕගොල්ලෝ මේක කොහොමද සුළු කරන්නේ? මේක මේකින් වැඩි කරනවා මේක මේකින් වැඩි කරනවා. එහෙමනේ. මෙතන තියෙන ගුණ කිරීමක් නෙමෙයි දෙක වැඩි කිරීම x ඊට පස්සේ දෙක වැඩි කිරීම මෙතන ලකුණ දානවා ඊට පස්සේ දෙක වැඩි කිරීම එක කියලා. කොහොමද ලියන්නේ? හරිද? එහෙම ලියන්නේ ඒක දැන්. ඔයගොල්ලෝ දන්නවනේ ඒවා. ඒ විදිහට තමයි දැන් බලන්නේ මෙතන දැන් මේ වරහණකින් සම්බන්ධ වෙලා තියෙන ඍණ ලකුණ. ඒ කියන්නේ ධන ගුණ කිරීම ඍණ වගේ තියෙන්නේ. ධනයි ඍණයි ගුණ කරාම මොකක්ද දෙන්නේ? ලකුණ. ඉස්සෙල්ලා කියලා දුන්නා. මතක නැත්තම් පොඩ්ඩක් බලන්න නෝට් එක. ධනයි ඍණයි ගුණ කරාම ඉන්න උත්තරේ ඍණ. ඍණ 4. මෙතන කෙලින්ම ලකුණක් නැහැ. කියන්නේ කෙලින්ම ඍණ 5 එහෙමම දානවා. හරිද? දැන් ඔයගොල්ලන්ට පැහැදිලිනේ. එහෙමයි කියලා දැන් මේ 5 4 20යි කියලා නෙමෙයි දාන්නේ. 5 4 20යි කියලා නෙමෙයි දාන්නේ. හරිද? දැන් මේ වරහන් දෙක මෙතන වරහන් අයින් වෙනවනේ. වරහන් අයින් වෙන මෙතන සුළු කරනවා අපි වැඩි කරනවා. ඒතර වරහන් අයින් වෙනවා. තව වරහන් දාලා තවත් පස්ල ඔයගොල්ලෝ බලමු. හරිද? එතන පොඩි මෙහෙම වරහනක් දාන්න අවස්ථාවක් නැහැ. දැන් තියෙන්නේ බලන්න මේ අපේ තීරයේ විදිහට තියෙන්නේ ඍණ 5 ඍණ 4. හරි. දෙකේම ලකුණු සමානයි. දැන් අපිට කරන්න තියෙන්නේ එකතු කරලා ලකුණු දැම්මු. 6 4යි 9යි ඍණ දැම්මු. ඍණ 9යි. හරි. පැහැදිලි ඇති කියලා හිතන්න. ඍණ 9. හරිද? ඒක තමයි අපේ ඊළඟ උදාහරණය. ඒ උදාහරණයකින් කරන්න මම හිතුවේ නැත්තම් කියලා දෙන්නට වඩා උදාහරණයක් කරලා තිබුණා තේරෙනවා. අපි යන් අපේ ඊළඟ උදාහරණයට යන්. තුන්වෙනි උදාහරණයට. හරිද? මේක වැදගත් වෙනවා. ධන 10
ධන 10. හරිද? දැන් මේ අඩු කිරීමක්. කෑ කරන්නේ දැන් අඩු කිරීමක් කරන්නේ. අඩු කිරීම ධන 5 කියලා තිබ්බොත් කොහොමද සුළු කරන්නේ මේක? මේක සුළු කරන්නේ කොහොමද? ඔන්න හොඳට බලා ගන්න. කලින් කියලා දුන්න විදිහ තමයි. දැන් මෙතන ලකුණක් නැහැ කියන්නේ ඉස්සරහා තියෙන ධනයි ගුණ වුණාම මෙතන ලකුණක් නැහැ කියන්නේ. මෙතන ඉස්සරහා මොකද ලකුණක් නැහැ කියන්නේ එතන ලකුණ තමයි. එතන ලකුණ තමයි ධන. ඒවා අපි ඉතින් දන්නවනේ. සරල දේවල්නේ. හරිද? ඉස්සරහා ලකුණක් නැහැ කියන්නේ ලකුණ ධන. මොකද අපි පහලියන්නේ මෙහෙමද පහලියන්නේ නැත්තම් මෙහෙමද පහලියන්නේ. මෙහෙම ලියන්නේ නැහැනේ අපි. මේක වැරදි නෑ. මේක හරි මේක තමයි හරිම විදිය. ඒ වුණාට අපි ලියන්නේ මෙහෙමනේ. ඉතින් එහෙම ඒක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඒක තමයි. මෙතන ඉස්සරහා ධන තියෙනවා. ධනයි ගුණ වුණාම මතක නැත්නම් බැලුවා ධනයි නම් ධන 10යි. මෙන්න ඍණයි ධනයි. ලකුණු අසමානයි නම් මෙතන අසමානයි ලකුණු. ඍණයි ධනයි නම් ඍණ 5යි. එහෙනම් අපිට ලේසියෙන් කරන්න පුළුවන් ධන 10න් ඍණ 5 ගියාම මේවා ඉතින් කියලා දෙන්න දේවල් මේක මොනෙක් නිසා නම් 10න් 5 ගියාම 5යි කියන දන්න තේරෙනවා. හරිද? අපි යනවා අපේ ඊළඟට මේක තමයි ඕන වැදගත් වෙන්නේ සහ අමතක වෙන්නේ මේක. හරිද? බලගන්න ඒ නිසා හොඳට අපි ලියනවා ඍණ 20යි ධන 5යි. ඍණ 20න් අඩු කරන්න ධන 5. ඍණ 20න් අඩු කරන්න ධන 5. හරිද? ඍණ 20න් අඩු කරන්න ධන 5. මොහොලිය. දැන් මෙතන ලකුණක් නැහැ නේද ඉස්සර මෙතන. එහෙනම් ලකුණ නැත්නම් ඉස්සර ලකුණ තියෙන්නේ ධන. ඕනනම් දාගන්න ඉතින්. හරිද? ධනයි ඍණයි ගුණ වුණාම දැන් අන්න මතකද එකපාරට එනවා ධනයි ඍණයි නම් ලකුණු අසමානයි ගුණ වීමක් තියෙන්නේ. ධනයි ඍණයි ඍණ කියලා එකපාරට එන්න ඕන නේද? ඍණ 20යි. දැන් මෙතනත් එහෙම. ඍණයි ධනයි. මෙතන ධනයි ඍණයි ඍණයි ධනයි. හරිද? ඍණයි ධනයි ගුණ වුණාම ඍණ ලකුණු අසමානයි ගුණ වීමක් තියෙන්නේ. හරි. දැන් අර කලින් කියලා දුන්න එකටම ආව නේද? මේ විදිහට මේකටම ආව නේද? කොහොම අපේ ගන්න. මේකනේ. මේකටම ආව නේද මේක? ආව නේද? හරි. එහෙනම් මෙතනදී මොකක්ද වෙන්න ඕනේ? 20යි 5යි එකතු කරලා 20යි 5යි එකතු කරලා 25යි. හරිද? ලකුණ තමයි ඍණ. ඍණ 25යි උත්තරේ එනවා. හරිද? ඔය ටික පැහැදිලිද? ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තව එකක් තියෙනවා. ඒක තමයි දැන් ඔයගොල්ලන්ට හිතන්නකෝ දැන් මෙහෙම එකක් තිබ්බයි කියලා මෙහෙම එකක් කොහොමද ධන 20යි හරිද ධන 20යි නෑ මෙහෙම දාමු ධන 20යි නේ මෙහෙම දාමු ඍණ 10යි එකතු කිරීම ධන දෙකයි කියලා ගමු. හරි. දැන් මේ උදාහරණ බලන්නකෝ. කොහොමද කරන්නේ කියලා. මේ විදිහට කොහොමද කියලා බලන්න. මෙතන සංඛ්‍යාවක් නැහැ කියන්නේ එතන කියන්නේ ධනයි ඍණයි ගුණ වුණාම නිති බලන්න යන්න ධනයි ඍණයි නම් ඍණ. මෙතෙන් යනවා. ඍණයි කියන්නේ. ඍණයි ගුණ වුණාම කොහොමද? ලකුණු සමානයි නම් මම කිව්වා ධන එන්නේ කියලා. ධන එන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ ලියාගන්නත් තියෙනවා. ධන 2යි. හරිනේ. එහෙනම් දැන් මේක සුළු කරද්දී දැන් ධන අගයට වඩා ඍණ අගය වැඩි. අපි දැන් සුළු කරමු හැම එකේම ධන අගය වැඩි. හැබැයි මෙතන විතර ඍණ අගය වැඩි. ඍණ 10 කියන්නේ ලොකුයි. මේ වගේ වෙලාවදී සුළු කරන්නේ ඔයගොල්ලෝ සුළු කරන්නේ මෙහෙමයි. ලොකු එක්කිනාගෙන් පොඩි එක්කිනාව අඩු කරන්න. හරිද? ලොකු එක්කිනාගෙන් පොඩි එක්කිනාව අඩු කරන්න. 10න් දෙකක් අඩු කරන්න. කීයද උත්තරේ? 8යි. ඒක දාගන්න. හරිද? ඊට පස්සේ මේ ලොකු එක්කිනාගේ ලකුණ දාන්න මේක ඉස්සරේ. ලොකු එක්කිනාගේ ලකුණ කියන්නේ මේ 10යි. දෙක දන්නවනේ දෙකට වඩා 10 විශාලයි කියලා දන්නවනේ. අර දෙක වැඩි කරත් 5 ගුණයක් තමයි 10යි. හරිද? 10 ඉස්සරහා තියෙන ලකුණ තමයි ඍණ. උත්තරේ ඍණ 8යි. හරිද? ඔච්චර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම මේ එකම જાති උදාහරණ දෙකකුත් හදලා තියෙනවා. වඩාත් පැහැදිලි වෙන්න හින්දා. මේ ටික තමයි නීති ටික. එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වල තියෙන නීති ටික මෙච්චරයි. මේ ටික මේ වීඩියෝ එක මම මෙතනින් ක්ලෝස් කරනවා. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකකින් හරි මැසේජ් එකක් හරි දාන්න.